මේ දිනවල පාකිස්තානයේ සක්‍රියව ඇති මෝසම් වැසි හේතුවෙන් ඇති වූ දරුණු ජලපහරකට හසු වීමෙන් සියල්කෝට් නගරයෙන් පැමිණි එකම පවුලේ සමාජිකයින් 18 දෙනෙකු ස්වාට් නදියේ ගසාගෙන යාමෙන් අනතුරකට පත්ව තිබෙනවා. මෙම පවුල පසුගිය 27 වනදා පාකිස්තානයේ ස්වාට් නදිය අසල විනෝද චාරිකාවක නිරතව සිටියදී එදින උදෑසන 8ට පමණ ඇති වූ දරුණු සැඩපහරක් හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ. ගලවා ගැනීමේ මෙහෙයුමකදී පුද්ගලයන් 3 දෙනෙකු බේරා ගැනීමට සමත් වූ අතර අනෙක් සියලු දෙනාම මියගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අතර කාන්තාවන් 4 දෙනෙකු ළමුන් 6 දෙනෙකුද ඇති අතර අවුරුදු 2ක් පමණ වයසති ළමුන්ද මෙම අනතුර නිසා මියගොස් තිබෙනවා. පැය 3කට ආසන්න කාලයක් මොවුන් උදව් ඉල්ලා කෑගසා ඇති නමුත් කිසිවකු ඔවුන්ගේ සහායට පැමිණ නැති බවයි වාර්තා වෙන්නේ. නමුත් හයිලාල් කාන් නැමැති නිර්භීත තරුණයෙකු ඔහුගේ කුඩා ඔරුවෙන් ඔවුන් බේරා ගැනීමට උත්සාහ දරා තිබෙනවා. නමුත් අවසානයේ ඔහුටද කිසිවක් කරගත නොහැකි වූ බව වාර්තා වන අතර ඒ බව මෙම රූපරාමු වලින්ද පෙන්눔 කරනවා.